උඹලා තාම නිදි නැද්ද බොලව්? මේ මහරෑ ජාමෙට මොකද ඔය එලිපත්ත උඩ කරන්නේ? හඳ එළිය වැටුනට මොකද අද හුළඟේ අමුතු මූසල ගතියක් තියෙනවා. දැනෙන්නේ නැද්ද උඹලට? උඹලට ඕනේ ඉතින් මගෙන් කතාවක් අහගන්නනේ. දන්නවා ඉතින් උඹලගේ හිතේ තියෙන කුතුහලය. හරි ඔහොම වට වෙයල්ලාකෝ. අර ලිපේ ගින්දර ටිකක් අවුස්සපම් බං සිරිපාල. අද මං කියන්න යන්නේ උඹලා ලේසියෙන් අහලා නැති, හැබැයි මේ ගම්මානේ පස් යට තාමත් හැංගිලා තියෙන මහා බරපතල සාපයක් ගැන. මේක නිකම්ම කතාවක් නෙවෙයි බොල. මේක මකර මෝහනේ සාපය. උඹලා දැකලා තියෙනවද පන්සල්වල තොරණවල එහෙම අර රකුසු මූණක් වගේ එකක් තියෙන්නේ? අන්න හරි මකර තොරණ. ඒක නිකම්ම චිත්‍රයක් නෙවෙයි බොලව්. මකරා කියන්නේ සත්තු 7 දෙනෙක්ගේ එකතුවක්. ඇත් හොම්බ, සිංහපාද, ඌරුකන්, මත්ස්‍ය ඇඟ ඔය ඔක්කොම එකතු වුණාම හැදෙන බලය හිතාගන්න පුළුවන්ද බොලාට? හැබැයි මේ කතාව ඒ ගැන විතරක් නෙවෙයි. මේක උනේ මීට අවුරුදු 50කට විතර කලින් අපේ තාත්තලාගේ කාලේ. මේ ගමේ හිටියා අන්දිරිස් කියලා මිනිහෙක්. අන්දිරිස් කියන්නේ බං කටේ පාලනයක් නැති, ඕනම දෙයකට හක් ගාලා hina වෙන දඩබ්බර මිනිහෙක්. මිනිහා රස්සාවලට කළේ ගල් වැඩ. කළු ගලෙන් ඕනම මූර්තියක් කපන්න මිනිහා රුසියා. හැබැයි මිනිහගේ එකම අවුල තමයි තණ්හාව. සල්ලි දෙනවා නම් මිනිහා යකෙක්ුණත් අඹනවා. ඔන්න දවසක් මේ ගමේ පරණ වලව්වක බිත්තියක් කඩද්දී අන්දිරිස්ට හම්බුණා පුදුම જાතියේ ගල් පතුරක්. ඒක නිකම්ම ගලක් නෙවෙයි. අඩි 2ක් විතර උස අමුතුම කළු පාට ගලකින් කපපු මකර මූණක්. ඒකේ ඇස් දෙක තිබුණේ නිකන් පණ තියෙනවා වගේ බං. රතු මැණික් කැට දෙකක් ඔබ්බලා තිබුණා ඇස්වලට. ඒක දැක්කම ඇඟේ මයිල් කෙලින් වෙනවා. අන්දිරිස් මොකද කළේ? මිනිහා ඒක වලව්වේ අයිතිකාර හාමුට දුන්නේ නෑ. මිනිහා ඒක හොරෙන්ම රෙද්දක ඔතාගෙන රෑබෝ වෙලා ගෙදර ගෙනාවා. මේක වික්කොත් මට ගොඩ යන්න පුළුවන් කියලා මිනිහා හිතුවේ. එදා රෑ ඉඳන් තමයි මේ සාපය පටන් ගත්තේ. පළවෙනි දවසේ රෑ අන්දිරිස් ඒ මකර මූණ තමන්ගේ වැඩපොලේ මේසයක් උඩින් තිබ්බා. එදා රෑ මුළු ගමම දෙවනත් වෙන්න බල්ලෝ බුරන්න ගත්තා. නිකම් බුරනවා නෙමෙයි බං, උඩු බුරලනවා. හරියට යම රජ්ජුරුවෝ ගමට බැහැලා වගේ. අන්දිරිස්ගේ ගෙදර හිටපු කළුවා කියන බල්ලා එදා රෑ එක පාරටම මැරිලා වැටිලා තිබුණා. කවුරු හරි බෙල්ල කඩලා වගේ. අන්දිරිස් හිතුවේ මොකෙක් හරි සතෙක් ඇවිත් කියලා. මිනිහා ඒක ගණන් ගත්තේ නෑ. දෙවැනි දවසේ රෑ වෙද්දී අන්දිරිස්ට ඇහෙන්න ගත්තා
කවුදෝ හුස්ම ගන්න සද්දයක්. එළියේ නෙමෙයි ගේ ඇතුලේ. ගාලා ලොකු සතෙක් ගොරවනවා වගේ. මිනිහා ලාම්බුවත් උස්සගෙන වටේම බැලුවා. කවුරුත් නෑ. අන්තිමට මිනිහා ගියා වැඩපොළට. ගිහින් බලද්දී අර මකර මූණේ ඇස් දෙක දිලිසෙනවා. නිකන් නෙවෙයි බං, හරියට ගිනි අඟුරු දෙකක් වගේ. අන්දිරිස් ගැස්සිලා ගියා. ඒත් මිනිහා හිත හයිය කරගත්තා. මේක මගේ හිතේ විකාරයක් කියලා මිනිහා ආයෙත් ඇඳට ගියා. 3 වෙනි දවසේ තමයි වැඩේ පත්තු වුනේ. අන්දිරිස්ගේ හාමිනේ සොපිනා රෑ මැදියමේ කෑ ගහගෙන එළියට දිව්වා. අන්නෝ අන්දිරිස් අයියා මැරෙන්න හදනවා. අනේ කවුරුත් නැද්දෝ කියලා ගමේ මිනිස්සු දුවගෙන එද්දි දැක්ක දේ හිතා ගන්න පුළුවන්ද? අන්දිරිස් ඇඳ උඩ දන ගානවා බොලව්. හැබැයි මිනිහගේ මූණ දෙයෝ සාක්කි. මිනිහගේ මූණ අර ගලේ තිබුණ මකරාගේ මූණ වගේ වෙලා. කට එක පැත්තකට ඇදිලා, ඇස් දෙක එළියට පැනලා කටින් සෙම දානවා. මිනිහා කෑ ගහන්නේ මනුස්ස බසින් නෙවෙයි. හරියට ගොනෙක් මරද්දී කෑ ගහනවා වගේ අමුතු සද්දකින්. ගමේ හිටපු ලොකු හාමුදුරුවෝ වැඩියා. වෙද මහත්තයාත් ආවා. කවුරුත් ලං වෙන්න බයයි. අන්දිරිස් කාමරේ බිත්තිවල ඔළුව ගහ ගන්නවා. මට එළියට යන්න ඕන, ලේ කියලා මිනිහා ගොරවනවා. වෙද මහත්තයා කිව්වා, මේක යක්ෂ දෝෂයක් නෙවෙයි. මේක පුරාණ සාපයක්. මු මොකක් හරි වාසවර්ති දෙයක් ගෙදරට ගෙනත් තියෙනවා කියලා. එතකොට තමයි සොපිනා අර ගල් මූණ ගැන කිව්වේ. වෙද මහත්තයා ලාම්බුව අරන් වැඩපොළට ගියා. ඒ වෙද්දී අර ගල් මකර මූණෙන් දුම් දානවා බං. හිතා ගන්න පුළුවන්ද? ගලකින් දුම් දානවා කිව්වහම ගෙන්දගම් ගඳේ බෑ. වෙද මහත්තයා දැක්ක ගමන් කිව්වා, මේක සාමාන්‍ය මකරෙක් නෙවෙයි. මේක කාල මකරා. මේක ගෙදරක තියාගන්න තියා අතින් අල්ලන්නවත් හොඳ දෙයක් නෙවෙයි. මේකේ තියෙන්නේ බිලි පූජා ඉල්ලන යක්ෂ බැල්මක් කියලා. දැන් මොකද කරන්නේ? අන්දිරිස්ස බේරගන්න නම් මේ මූණ ආපහු තිබුණ තැනටම ගිහින් දාන්න ඕන. ඒත් කවුද මේ රෑජාමේ ඒක උස්සන් යන්නේ? ගමේ හිටපු හයිය හත්තිය තියෙන කොල්ලෝ 3 දෙනෙක් ඉදිරිපත් වුණා. සිරා ජිනේ තව ගුණේ. මුන් 3 දෙනා වෙද මහත්තයා දුන්න මතුරපු නූල් දාගෙන අර මූණ රෙද්දක ඔතාගෙන කරත් එක දාගත්තා. අන්දිරිස්ව ඇඳේ ගැට ගහලා තිබුණා. මිනිහා දඟලනම යකඩ දම්වැල් කඩන්න වගේ. කරත්තේ යනකොට පාර දෙපැත්තේ ගස් හෙලවෙන්න ගත්තා. උලඟක්වත් නැතුව. අර මූණ කරත්තේ ඇතුලේ ඉඳන් හෙලවෙනවා බොලව්. හරියට පණ තියෙන සතෙක් වගේ. තොපි මාව කොහෙද ගිනියන්නේ කියලා සද්දයක් ඇහුණා කියලා ජිනේ පස්සේ කාලෙක කිව්වා.
ඒත් මුන් බය වුණේ නෑ. මුන් කෙලින්ම ගියේ අර පරණ වලව්ව තිබුණ කැලේට. එතන තිබුණා පරණ ලිඳක්. කාලෙකින් පාවිච්චි කරපු නැති අඩි 100ක් විතර ගැඹුරු මහ ලිඳක්. වෙද මහත්තයා කියලා තිබුණේ මේක වතුරට දාපන්. හැබැයි ආයේ හැරිලා බලන්න එපා කියලා. කොල්ලෝ ටික වෙවුල අර මූණ ලිඳට දාන්න හැදුවා විතරයි එක පාරටම කැලේ ඇතුලෙන් මහා හුහඬක් ආවා. වවුල්ලු දහස් ගාණක් එක පාරටම ඉගිලුණා. මුන්ගේ ලාම්බෝ නිවුණා. කළුවරේම අර ගල ලිඳට අතෑරියා. දඩාස් ගාලා වතුරට වැටෙන සද්ද වෙනුවට ඇහුනේ මොකද්ද දන්නවද? සතෙක් වතුරට පැන්නම එන ජබොක් සද්දේ එක්කම මහා හිනා හඬක්. හරියට පොළව යටින් එන හිනාවක් වගේ බොලව්. කොල්ලෝ ටික පණ එපා කියලා දිව්වා. හැරිලාවත් බැලුවේ නෑ. උන් දුවගෙන ගමට එද්දී පුදුම වැඩේ කියන්නේ අන්දිරිස්ගේ දැඟලිල්ල නතර වෙලා. මිනිහා සිහි නැතුව වැටිලා හිටියේ. පස්සේ සිහිය ආවම මිනිහා කිසි දෙයක් මතක නෑ කිව්වා බොලව්. හැබැයි එදායින් පස්සේ අන්දිරිස්ගේ මූණේ වෙනසක් වුණා. මිනිහා හිනා වෙද්දි කටේ එක පැත්තක් අමුතු විදියට ඇද වෙනවා. හරියට අර මකරාගේ වගේ. මිනිහා ගල් වැඩ අතෑරියා. ජීවිත කාලෙම පන්සලට වෙලා හිටියා. ඕක තමයි කතාව. ඒ මකර මූණ තාමත් අර පරණ ලිඳ පතුලේ ඇති. සමහර දවස්වලට අර අමාවක රෑට එහෙම ඔය වලව්ව පැත්තෙන් යද්දි ඇහෙනවලු ගොරවන සද්දයක්. ගමේ උන් කියන්නේ මකරා තාමත් බිල්ලක් එනකම් බලන් ඉන්නවා කියලා. ඒකයි මම උඹලට කියන්නේ ඔය පරණ නටබුන් අස්සේ රිංගන්න එපා කියලා. මොන යකා හැංගිලා ඉන්නවද කවුද දන්නේ? දැන් ඉතින් කතා කොලා ඇති. ගින්දරත් නිවිලා බොලව්. අන්න බලපන් අර බල්ලෝ බුරනවා. යමල්ලා ඇතුළට. මේ හුළඟේ එන ගඳ උඹලට දැනෙන්නේ නැද්ද? ගින්දගම් ගඳ. යමන් ඉක්මනට ඇතුළට යමන්.